කන්ෆිගරේෂන් වල බිස්නස් ප්‍රොෆයිල් එකට යන්න. බිස්නස් ප්‍රොෆයිල් එකේ මෙතන බිස්නස් නේම් එක එන්ටර් කරන්න. ඒ වගේම ෂෝට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න බිස්නස් එක ගැන. ඔයාගේ වෙබ්සයිට් එකේ URL එක දාන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක and ඊමේල් එක දාන්න. මේ ඊමේල් එක ඔයාට නිතර ඇක්සස් තියෙන ඊමේල් එකක් දාන්න. ඊට පස්සේ ඔයාගේ බිස්නස් ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නම් බිස්නස් එකේ ලයින් 1 විතරක් ෆිල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අනිත් ඒවාත් ෆිල් කරලා කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊළඟට සෝෂල් ලින්ක්ස් ටිකත් දාන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේකේ WhatsApp නම්බර් එක දාන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාගේ privacy policy and legal මේ pages ටික. මේ pages ටික content ටික මෙතනින් enter කරන්න ඔයාට පුළුවන් word document එක එහෙම නැත්නම් මොකක් හරි notepad එක වගේ prepare කරලා මෙතනට content ටික දාන්න. මේක display වෙන්නේ website එකේ pages විදියට. මේක අදාළ වෙන්නේ about and legal notice එකට. about us එකට කියමුකෝ. ඊට පස්සේ ඔයාගේ තියෙනවා privacy policy HTML එක. මේකටත් privacy policy එකට දාලා content ටික දාලා save කරන්න අවශ්‍යයි. ඊට පස්සේ terms and condition. ඊට පස්සේ ඔයාගේ refund policy එක ඔයා product or service කරනවා නම් ඔයාගේ refunds කොහොමද handle වෙන්න කියන එකේ policy එකේ content ටික මෙතන දාන්න. ඊට පස්සේ ඔයාගේ business email එක support phone number එක දාන්න. and opening hours mention කරන්න අවශ්‍ය නම් එහෙම දාන්න. මේ ඔක්කොම ඉවරනම ඊට මේ save button එක press කරන්න. ඊට පස්සේ සම්පූර්ණ business profile එක save වෙනවා. ඊළඟ එක තමයි ඔයාට පුළුවන් website එකේ templates ටික choose කරන්න. ඒකට මේ templates කියන එක click කරන්න. දැන් අපි provide කරලා තියෙන templates කීපයක් මේ template එකක් select කරලා ඔයාට පුළුවන් colors අවශ්‍ය විදිහට select කරගන්න. ඉතින් මේ colors select කරාට පස්සේ instantly ඔයාගේ website එක මේ template එකට මේ colors වලට ඒ වෙලෙම මාරු වෙනවා. මේක changes කරාට පස්සේ මේ save button එක press කරන්න. ඊට පස්සේ ඔයාට සිද්ධ වෙන shipping methods ටික prepare කරගන්න. ඔයාට පුළුවන් මෙතන create method ගිහිල්ලා shipping methods හදන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් shipping rates හදන්න. ඔයාට පුළුවන් default එක standard එක හදලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාට postal code wise මේ shipping rates හදාලා තියාගන්න පුළුවන්. payment methods configuration එක තියෙනවා. අපි payment methods වල ඔයාට පුළුවන් cash on delivery handle කරන්න. නැත්නම් ඔයාට පුළුවන් ඔයාට online payment gateway integrate කරන්න ඔයාට පුළුවන් online කියලා දාලා description එකේ විදිහට දාලා මෙතන web එක විතර නම් web only එක select කරන්න කළා save කරන්න. ඊට පස්සේ gateway configurations වලට යනවා. මේකේ ඔයාට පුළුවන් configure කරගන්න දැනට මේ link කරලා තියෙන gateways දෙක ලංකාවේ ඇතුලේ පාවිච්චි කරන්න ගොඩක් හොඳයි PayHe එක. ඉතින් ඔයාට පුළුවන් PayHe එකේ register වුණාම ඔයාට ලැබෙන merchant ID එක, merchant secret එක දාලා මේක fill කරගන්න. එතකොට මේකේ URL එකත් අපි දෙනවා. ඒ වගේම notify URL එකත් අපි දෙනවා. මේ ටික දාගන්න වල පුළුවන් අපේ document එක කියවලා. ඊට පස්සේ ඔයාට delivery providers ලා create කරගන්න පුළුවන්. මෙතන මම මේ check කරන එකේ domex එක already config කරලා තියෙන්නේ. ඉතින් ඔයා activate කරන්න ගියාම ඔයාට මේක key එක enter කරන්න වෙනවා. key එක enter කරලා save කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් recommend කරන්නේ domex එක config කරගෙන කියලා. මොකද domex එක තමයි fully automated අපේ system එකත් එක්ක. ඊට පස්සේ ඔයාට පුළුවන් customer reviews අපි තාම fully support කරන්නේ නැහැ. ඔයාට පුළුවන් slide images යන්න. slide images වල ඔයාට පුළුවන් හදාගන්න මේ විදිහට පෙන්නන්න. මේකේ status එක active දාන්න හැමතිස්සෙම. මේකේ type එක ඔයාට දෙන්න පුළුවන් desktop ද mobile tab ද කියලා. අපි ඔයාට කියනවා අනිවාර්යෙන් tab එක mobile එක desktop එකට අඩුම ගානේ එක slide එකක්වත් දාන්න. මෙතනට තියෙන title එකක් දාන්න. ඔයාට පුළුවන් image එක drag and drop කරන්න මෙතනට. මේ ටික ඉවරනට පස්සේ create slider කරන්න. ඒ වගේ sliders 3ක් අඩුම හදාගන්න
මම කිව්වාගේ ඩෙස්ක්ටොප් මොබයිල් ටැබ් එකකට එක් ගානේ අඩුම ගානේ right ඊළඟට ඔයාලට පුළුවන් මේ FAQs ටික දාගන්න මේවා question and answer type එකේ ඒවා මෙතනින් add කරගන්න පුළුවන්